අයිබෝවන් මම කුකින් පපාවචුන් YouTube channel එකකින් අද ඔයාලට කියලා දෙන්නේ ගමේ රසට ගමේ කෑමක්. ඒ කියන්නේ කොහිල කරි එකක්. ඉතින් මම මේ වගේ මැටි හට්ටියක් ලිපේ තියාගෙන තෙල් මේ සැහැඳි 3ක් විතර දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට සුදු ලූණු බික් 4ක් විතර ඊට පස්සේ පොඩියට කපාගත්ත බීලූණු ගෙඩි 2ක් විතර මම දාගන්නවා කරපිංච. මොකද බීලූණු ටිකක් වැඩිපුර දැම්මහම කරි එක රසයි. දැන් අපි මේක පොඩ්ඩක් හොඳට තෙලේ මලව ගන්න ඕන. ඒකට අපි කුරුඳු ඊට පස්සේ උළුහාල් හැඳි භාගයක් විතර අබ හැඳි 3 කාලක් විතර මම දැම්මා තේ හැඳෙන්. මේ ටික බැදුනට පස්සේ ඒකට අපි පහේ ටික දාගන්න ඕන. දැන් අපි මේකට මිරිස් කුඩු අර තේ හැන්දෙන් 3 කාලක් විතර ඊට පස්සේ ඒකෙන් පුරෝලා එකක් දාගන්නවා 3-5 කහ හැඳි භාගයක් ලුණු රසානුව ඊට පස්සේ ගම් මිරිස් කුඩු හැඳි භාගයක් විතර දාලා මේක පොඩ්ඩක් අපි කලවම් කරගන්නවා. දැන් මේ තියෙන්නේ අපි කහලුණු අත ගාලා කලින් කපාගෙන තිබුණ කොහිල ටික මේ වගේ පොඩි තීරු වලට වගේ ඒ ටික දැන් අපි අර ටෙම්පරාදුවට දාලා හොඳට ටෙම්පරාදු කරගන්න ඕන. දැන් මේ තියෙන්නේ හොඳට ටෙම්පරාදු වෙච්ච කොහිල එක. ඒකට අපි උකු පොල් කිරි කෝප්ප 2ක් දානවා. සාමාන්‍යයෙන් ඔයාලා ගන්න කොහිල ප්‍රමාණය අනුව ටිකක් අර උඩින් හිටින්න විතර වගේ කිරි දාගන්න. දාලා හොඳට කිරි එක මේ විදිහට හිඳ ගන්න. එතකොට දැන් අර කිරි ටික හොඳට කිරි තෙල් හොඳට මේ කරි එකට අල්ලලා තියෙන්නේ. දැන් අපි උඩින් ටෙම්පරාදුවක් දාගන්න යන්නේ ආපහු මේ වගේ මිරිස් වේලිච්ච මිරිස් කරල් ටිකක් අරගෙන පොඩියට කපලා තෙලේ ටෙම්පරාදු කරලා ওই විදිහට මේ කරි එක උඩින් දා ගන්නවා. දැන් බලන්න හරිම රසයි මේක. ඔයාලා කන වෙලාවට මේක පොඩ්ඩක් කලවම් කරගන්න. ඉතින් මේ විදිහ කරි එකක් ඔයාලත් හදලා රස බලන්න. රස වගේම හරිම ගුණ කෑමක් කොහිල. ඉතින් ඔයාලට සුබ දවසක්.